ආහාර ප්‍රත්‍යය ගත්තයින් පස්සේ මේ ආහාර ප්‍රත්‍යයත් කොටස් දෙකකට බෙදෙනවා. අපි මේ පොඩි පොතේ සමන්ත ප ဋ ාණ ධර්ම වන්දනාව කියන පොඩි පොත තුල ගත්තොත් එතන තියෙනවා ආහාර පච්චයෝති. ආහාර ප්‍රත්‍ය කියන්නේ මොකන්ද? කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චේන පච්චයෝ කියලා පාඩයක් තියෙනවා. එහෙමයි. ඊළඟට අරූපිනෝ ආහාර සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨා නානංච රූපානං ආහාර පච්චේන පච්චයෝ කියලා පාඩයක් තියෙනවා. මේ විදියට මේ පාඩ දෙකෙන් ආහාර ප්‍රත්‍යයත් අර අධිපති ප්‍රත්‍යය වගේ කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි රූප ආහාර ප්‍රත්‍යය සහ අරූප ආහාර ප්‍රත්‍යය කියලා කොටස් දෙකයි. එහෙමයි ස්වාමීනි. එතකොට රූප ආහාර ප්‍රත්‍යය විස්තර කරපු දේශනාව තමයි කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස් ආහාර පච්චේන පච්චයෝ කියන පාඩයෙන් විස්තර කරේ. එහි අදහස කබලින්කාර ආහාරය කියන එක ආධ්‍යාත්මික බාහිර කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට අපේ මේ දේහය ඇතුළට මුඛය හරහා හෝ වේවා ඉන්ජෙක්ෂන් බට හරහා හෝ වේවා මේ දේහය ඇතුළට පිටින් ගන්න ආහාර වස්තු තියෙනවනේ. එහෙමයි බත් ස්වාමීනි. පාන් මේ සියල්ල මෙන්න මේවයි තියෙනවා ඕජා රූපය කියලා දෙයක්. මෙන්න මේකට තමයි රූපාහාර ප්‍රත්‍ය කියලා කියන්නේ. එහෙමයි. මෙන්න මේ කබලින්කාර ආහාරය අපි ඇතුළට ගන්න ආහාර දේවල් මේ දේහය දිගින් දිගට දිරන්නේ නැතුව දිගින් දිගට පවතින්න උපකාර කරනවා. ඒ කරුණ තමයි කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස් ආහාර පච්චේන පච්චයෝ කිව්වේ. සරල වචන වලින් කියනවා නම් කබලින්කාර ආහාරය කියන්නේ අපි කන බොන ආහාර ආදී දේවල්. ඉමස්ස කායස්ස කිව්වේ මේ සම්පූර්ණ රූප සමූහය. එහෙමයි. ඒක අපිට පැහැදිලිනේ දවසක් දෙකක් නොකා නොබී හිටියොත් ඇඟේ පතේ පණට මොකද වෙන්නේ? දුර්වල වෙනවා නේද? හැබැයි අපි නිවැරදි විදියට හොඳ ආහාර ගත්තොත් ඇඟේ ටිකක් ශක්තිය තියෙනවා නේද? එහෙමයි ස්වාමීනි. එතකොට මේවා අපි තුල තියෙනේවා මේ ප ဋ ාණ ධර්මය කියලා කියන්නේ. පැය 24ෙම අපේ ඇතුලේ ක්‍රියාත්මක වෙන ඒවා තමයි මේ විස්තර කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ පාඩයෙන් කියවෙන අපි ගන්න ආහාරය මේ කයේ පැවැත්මට උපකාර වෙනවා කියන එකයි. ඒ රූපාහාර ප්‍රත්‍යය. ඊළඟට අරූපාහාර ප්‍රත්‍යය කියන්නේ අරූපී ධර්ම. අරූපී ධර්ම කියන්නේ චිත්ත චෛතසික නිර්වාණ කියන ධර්ම වලට තමයි බුද්ධ ශාසනයේ අරූපී ධර්ම කියන්නේ. එහෙමයි. මෙතන අරූපාහාර ප්‍රත්‍ය විදියට ගන්නේ ශාලිකා මහත්මිය කලින් මතක් කරානේ හතරක් ගැන. එහෙමයි ස්වාමීනි. මෙන්න මේ හතරෙන් තුනක් වැටෙනවා මේ අරූපාහාර ප්‍රත්‍යයට. ඒ තමයි පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය. එතකොට සූත්‍ර පිටකයේ හුරුව තමයි හතර. සූත්‍ර පිටකයට සතර ආහාර කියලා විස්තර කරන්නේ කබලින්කාර ආහාරය, පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියන මේ හතරට තමයි සතර ආහාර කියන්නේ. එහෙමයි. ඒකම තමයි ප ဋ ාණ දේශනාවේදී මේ කබලින්කාර ආහාර කියන එක රූපාහාර ප්‍රත්‍ය විදියට ගන්නව වෙනම අර පස්ස මනෝ සංචේතනා විඥාන කියන තුන අරූපාහාර විදියට වෙනම ගන්නවා. එහෙමයි ස්වාමීනි. එතකොට එතෙන්දී මේ පස්ස කියලා කියන්නේ පස්ස චෛතසිකය. පස්ස චෛතසිකය කියලා කියන්නේ සැමසිතක් සමගම උපදින චෛතසිකයක්. එහෙමයි. සබ්බචිත්ත සාධාරණ චෛතසික හතෙන් පළවෙනි එකනේ. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර කියන මේ චෛතසික හත සෑම සිතක් සමගම උපදින හින්දා මේවට කියනවා සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මෙන්න මේකතර තියෙන මේ පස්ස කියන චෛතසිකයට තමයි පස්සාහාරය කියලා කියන්නේ. ඊළඟට මනෝ සංචේතන ආහාරය කියලා කියන්නේ චේතනාව කියන ධර්මයට. විඥාන ආහාරය කියන්නේ සිතට. සිත් 89ක් තියෙනවා කෙටි ක්‍රමයෙන් නම් විස්තර වශයෙන් ගත්තොත් සිත් 121ක් තියෙනවා. ඒවයි තව තව ප්‍රභේද තියෙනවා. ඒ කියන්නේ ධර්මය කියන්නේ මහා සාගරයක්. එහෙමයි ස්වාමීනි. ඒ සූත්‍ර වලට ගියායින් පස්සේ ඒ තැනට වෙන වෙනම බෙදීම් ක්‍රම තියෙනවා. ඒවා වෙන වෙනම ඉගෙන ගත්තොත් තමයි හරියට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මෙතෙන්දි ගත්තායින් පස්සේ මේ අපි ප ဋ ාණේදී මේ ආහාර ප්‍රත්‍යයටදී ගත්තායින් පස්සේ පස්ස චේතනා විඥාන කියන මෙන්න මේ ධර්ම තුනට කියනවා අරූපී ආහාර ප්‍රත්‍ය කියලා. මේ අරූපී ආහාර ප්‍රත්‍ය තමන් සමග සම්පයුක්ත අනිත් චිත්ත චෛතසික ධර්ම වලට සහ චිත්තජ රූප වලට අපේ සිත උපදිනකොට රූප කොටසක් උපදිනවා. ඒවට කියනවා චිත්තජ රූප කියලා. සිත නිසා සිතින් උපද්දවන රූප වලට කියනවා චිත්තජ රූප කියලා. එහෙමයි ස්වාමීනි. අපේ මේ දේහයේ සිත උපදින ප්‍රධාන රූප 6ක් තියෙනවා. එකක් තමයි චක්කු ප්‍රසාද රූපය. මේ චක්කු ප්‍රසාද රූපයේ උපදින සිතක් තියෙනවා. ඒකට කියනවා චක්කු විඥාන සිත කියලා. එහෙමයි. සෝත ප්‍රසාද රූපය. ඒ කියන්නේ සෝත ප්‍රසාද රූපයේ උපදින සිතට කියනවා සෝත විඥාන සිත කියලා. එහෙමයි. ගාන ප්‍රසාද රූපය. නහය තුල තියෙනවා ගාන ප්‍රසාද රූපය කියලා රූපයක්. එහි උපදින සිතට කියනවා ගාන විඥානය කියලා.
අපි රස බලනකොට දිවට දැනෙන්නේ මේකට කියනවා ජීවහා විඥානය කියලා. මේ ඇඟේ ස්පර්ශය ඇඟේ උපදින සිතට කියනවා කාය විඥානය කියලා. මේවට කියනවා දිපංච විඥානය කියලාත් කියනවා. එහෙමයි. මෙන්න මේ දිපංච විඥානය චිත්තජ රූප උපදවන්නේ නැහැ. චක්කු විඥාන සිත උපදින වෙලාවේ චිත්තජ රූප උපදවන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. සෝත විඥානය උපදින වෙලාවේ චිත්තජ රූප උපදවන්නේ නැහැ. මේ පංච විඥාණයෙන් චිත්තජ රූප උපදවන්නේ නැහැ. හැබැයි අපේ හදය වස්තුව කියලා රූපයක් තියෙනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ රූපය තමයි යන් රූපන් නිස්සාය මනෝ ධාතුච මනෝ විඥාන ධාතුච වත්තන්ති තන් රූපම් මනෝ ධාතුයාච මනෝ විඥාන ධාතුයාච තන් සම්පයුත්තකානංච ධම්මාන නිස්සය පච්චේන පච්චයෝ කියන පාඨය තුලින් විස්තර කරන්නේ හදවත ඇතුලේ වෛද්‍ය විද්‍යාවේදී හදවත කියලා ලොකු දෙයක් කතා කරනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ හදවත නෙමෙයි මේ හදවත ඇතුලේ තියෙන ලේ ඇසුරු කරගෙන සියුම් රූපයක් තියෙනවා. ඒකට කියනවා වස්තු රූපය කියලා. හදය වත්තු රූපය. මෙන්න මේ හදය වත්තු රූපය ඇසුරු කරගෙන උපදින සෑම සිතකින්ම අපේ ශරීරය තුල රූප උපද්දවනවා. ඒ රූප වලට තමයි කියන්නේ චිත්තජ රූප කියලා. ස්වාමීන් වහන්සේ එතන උදාහරණයක් අපි ඇසුරින් උදාහරණයක් විදිහට ගත්තොත් මේ දේහය මේ වෙලාවේ කතා කරනව නේද? එහෙමයි. එතකොට මේ දේහය මේ වෙලාවේ අපවත් වුණොත් මේ කතාවට මොකද වෙන්නේ? නවතිනවා. නිහඬ වෙනවා. නිහඬ වෙනවා. ඒ කියන්නේ සිත නැවතුණා රූප නවතිනවා. හැබැයි දැන් නිතරම කතාව වචන එනවා. මේ වචන උපද්දවන්නේ හදවත ඇතුලේ උපදින සිතේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් හදවත ඇතුලේ කේන්තියක් එහෙම ආවොත් මේ වචනවල ස්වරූපයෙන් මොකද වෙන්නේ? වෙනස් වෙනවා. වෙනස් වෙනවා. ප්‍රායෝගිකයි. Taman තුල උපදින දේවල් මේවා. එතකොට මෙන්න මේ හදවත තුල උපදින සියලු සිත් වලින් චිත්තජ රූප අපි තුල උපද්දවනවා. හදවතෙන් අන්‍ය වූ චක්කු ප්‍රසාදාදී තැන්වල උපදින කිසිම සිතකින් චිත්තජ රූප උපදවන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අර පස්සාදී අරූපාහාර තමන් සමග උපදින අන්‍ය වූ චිත්තචෛතසික ධර්මවලට සහ චිත්තජ රූපවලට ආහාර ප්‍රත්‍ය ශක්තිය කියන විශේෂ ශක්ති විශේෂයකින් උපකාර කරනවා.